Zoho Click application එක ගත්තාම අපිට මේ application එක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම දෙකක්. එහෙම නැත්නම් අපිට මේ app එක use කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි අපිට මේක පුළුවන් අපේ web application එකක් විදිහට අපේ search engine එක ඇතුලේ පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මේ Zoho Click කියන එකේ downloaded app application එක අපේ computer එකට මේක downloaded app එකක් විදිහට තියාගෙන මේක භාවිතා කරන්නත් පුළුවන්. ඉස්සෙල්ලාම අපි බලමු කොහොමද අපේ web application එකක් විදිහට මේක පාවිච්චි කරන්නේ කියලා. ඔයාගේ search engine එකේ Zoho Click කියලා search කරාම ඔයාට මෙතනට direct වෙන්න පුළුවන්. කලින් මේ application එකට sign in වෙලා නැත්නම් ඔයා sign in option එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ email address එක. එහෙම නැත්නම් ඔයා මේ ඔයාගේ Zoho mail එහෙම නැත්නම් click වලට ඔයා use කරන ඔයාගේ email address එක මෙතන type කරන්න. ඊට පස්සේ මම මේක next කරනවා. මේකට ඔයා MFA enable කරන් නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ password එක මෙතනට use කරලා මේකට sign in වෙන්න. මගේ දැනට මගේ MFA එක enable කරලා තමයි තියෙන්නේ. ඒ නිසා මම මගේ phone එකෙන් මගේ approval එක දෙනවා. එතකොට මට පුළුවන් මගේ application එකට login වෙන්න.